Hi guys, අපි අද ඇවිල්ලා ඉන්නේ අලුත් food review එකකට. Oh my god! කවුරුත් review කරලා නැති තැනක් තමයි අපි select කළේ noodles.lk. select කරපු noodles ජාති දෙක තමයි original noodles, white cat එක, round noodles කියන එක. තව අපිට අමතක වෙච්ච එකක් තියෙන unbox කරන මේ තමයි electric berry lemonade. අපි එන රහ බලමු නේද? Okay. මේක tofu එකනේ. ඔව්. tofu මේක chicken noodles flat noodles එකක් තියෙනවා. මේක මේ හොඳට cheese දාලා දෙනවා. හොඳට spring onions වලින් spring onion garnish එකක් දාලා දෙනවා. දෙකටම spring onion දාලා දෙනවා. හොඳ garnish එකක් තියෙනවා. මේ දෙක නම් මේවා මේ වෙනම ගන්න පුළුවන්. මොනවාද? ඔයාලට ගෑරුප්පු දෙයක් ඕන නම් වෙනම දෙයක් ඉල්ල ගන්න පුළුවන්. අමුතු ටේස්ට් එකක් කොරෙක්ස් දීලා චොක් කලින් නාල පුරුදු ඈතරම දුවලා නයිස් නූඩල්ස් එක හැබැයි චුට්ටක් බෙරියක් තියෙන පොඩක් බෙරි වෙලා වගේ. ඒනට ටේස්ට් එක හොඳයි. තෝරායිද බං? ඉවරයි. නූඩල්ස් කිව්වට පැස්ටා කතර ගින් කියන පොඩි කෑලි රහක් ලාවට තියෙනවා. ඕක මේ ටිකක් සරයි. පොට් එකෙන් දැම්මේ චිකන් එක. මේක දාලා තියෙන්නේ මිඩ් ලෙවල්. මේක එච්චරම සර නැහැ. හොඳයි මේක චිකන් කෑලි හොඳට තියෙනවා. ඔයගලන්ට පේනවද නැත්නම් හොඳට මිරිස් දාලා තියෙනවා. tofu ama cream rahat kan itu cream rahat kan මගේ අතේ දැන් තියෙන tofu එක. මේක මගේ පැත්තට රිවිව් කරනවා නම් අරකට තමයි ස්පයිස් ලෙවල් එක. 7 out of 4. ඒතර හයි ක්‍රීමි ගතිය වැඩි. tofu දින හොඳට. මේක 750යි මේ එක මේ මූල් එක 750යි ඇඩ් වෙන චිකන් එකට 350ක් ඇඩ් වෙනවා වෙනම ඊපස්සේ එග් එකට 300ක් ඇඩ් වෙනවා මෂ්රූම් එකට 300ක් ආයෙ ඇඩ් වෙනවා එහෙම ටෝෆු එකට 300ක් ඇඩ් වෙනවා එහෙම ගණන් ටික ඇඩ් වෙනවා ඊට පස්සේ සෝස් garlic sauce ද teriyaki sauce ද creamy cheese ද ඕනේ එහෙම ඇඩ් වෙනවා ඔයාලට ඕන එකක් ඔයාලට ඇඩ් කරලා ගන්න පුළුවන් ඒක වෙනම ඇඩ් වෙනවා රියල් 200ක් වගේ cream cheese එකට 200ක් වගේ ඇඩ් වෙන්නේ එනවනේ මේ කාම ලෝකෙට ආස කරන්න එපා. හිතුවරලා නම් ඒක හොඳයි. දෙන්න මේ මාරු කරගන්නවා. සාහය මේකේ පොඩි රසඥ ගතියකුත් වෙනවා. yes නූඩල් එක ටිකක් අර ලසන්න ෂීට්ස් වලට ළඟින් යනවා. ඒගොල්ලන්ගේ මම ඩයිනින් නම් නැහැ. පිකප් කරන්න පුළුවන්. ඩෙලිවරි තියෙනවා. ඩෙලිවරි කරලා ගත්තා.
හැනිතුරුයි බඩත් පිල්ල දීම අතරම හොඳ පෝෂන් එකක් තියෙනවා. මේක තමයි ඉලෙක්ට්‍රික් බෙරි එක ගොල්ලන් තියෙන ලෙමනේඩ් එක ලැබීලා බලමු ඒක ලෙමනේඩ් රහක් නෑ. මේක මුල් එකට ගිහිල්ලා දෙන්න අපේ මේ පැක් එක මේ අන්බොක්ස් කරත් මේකට දෙන්න පුළුවන් 10න් 6ක් විතර. එච්චරම ලොකු ටේස්ට් එකක් නැහැ. මම දන්නේ නැහැ ඒක ඇත්තටම කූල් එක ගිහිල්ලා නිසා දන්නේ නැහැ ඒක ලොකු ටේස්ට් එකක් නැහැ. මේ 10න් 6ක් වගේ දෙන්න පුළුවන්. මේක සුපිරි සරයි. අරක හොට් එකෙන් දාලා තියෙන ඒක සුපිරියරම තියෙන්නේ. සර වැඩි. මට ටෝෆු එකට දෙන්න පුළුවන් 10න් 6. ඔකට මම දෙනවා 10න් 8. මම දෙනවා මේකට 10න් 7ක් මේකට දෙනවා 10න් 8ක්. මොකද සැර කන්න ආස නිසා මම මේක හොඳයි. එතකොට පෝෂන් දෙකටම අපි ටෝෆු ඇඩ් කළා චිකන් ඔක්කොමත් එක ඇඩ් කළා ඔක්කොම ගියේ අපි දෙන පෝෂන් දෙකටමයි ඩ්‍රින්ක් එකටයි 300. ඒගොල්ලෝ ප්‍රයිසස් දාලා තියෙන ඒගොල්ලෝ සයිට් එකේ moods.lk කියන ගියාම අපිට හම්බෙන්නේ. ගාන්ට වල අතර මොකද තියෙන්නේ? කොහොමද? අර පොඩි හැබැයි ටෝෆු එකට වඩා නම් රෙකමන්ඩ් කරන්නේ මේ චිකන් එක හොඳ රහට තියෙනවා. ඒක ස්පයිසි ලෙවල් එක වැඩි මේ ස්පයිසි ලෙවල් එක වැඩි කරලා ටිකක් නෑවනම් නියමටම තියනවා ඒක. අපි තව මේ වගේ කෑම වීඩියෝ එකක් ගේන්නම්. අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි අනිවාර්යෙන් තව එකකින් කියනවා. ඊළඟ එකක් සබ්ස්ක්‍රයිබ් කරලා channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. ඔයගොල්ලෝ කෑවනම් කාලා තියෙනවා නම් මේක කමෙන්ට් එකක් දාන්න. නම් අපි අද ගියා බයි.